එහෙන්නේ දැන් මේ දැන් ගම්පලින් එන්න බෑද පාරවල් නැද්ද? බෑ වහලා තියෙන පාරවල්. බෑනේ. එන්න බෑ. මම එන්න හැටි එන්න පුළුවන් මගක් දුරන්න පුළුවන් ඉතින් එහාට ආයෙ එන්න බෑ. ඔයා කොහෙද ඉන්නේ? බයික් එකකට මාරු වෙන්න බෑද? බයික් එකකට නම් මාරු වෙන්න පුළුවන් කියලා කියනවා. මේ වීල් එකට එන්න පුළුවන්. හැබැයි මේ බස් එකට හරි එන්න බෑ. එන්න බෑනේ. මේ තාම වහිනවද අයියා? අද වහින්න යන්නේ මල්ලි මේ අපිට මේ කලුවර කරලා හැමතිස්සෙම වහින්න ඔන්න මෙන්න මේ පිළි වැඩනවා. තව දවසක් වහිනවනේ මාසයක් විතරම. නෑ මාසෙ කියන්නේ මේ අර තවත් දවස් දෙකක් විතර වහිනවා කියලා තමයි කියන්නේ. ඔව් වහින මාසෙනේ. හැබැයි වැස්සෙන් තමයි තීරණය කරන්න පුළුවන් මොකද වෙන්නේ කියලා නේද ඉස්සරහට. ඔව් ඒක තමයි දැන් අපි ඔක්කොමලා මෙහෙට ආවා. අයියලා ගෙදරට අපි. කන්දගාව ඉන්න බෑනේ අපිට. අම්මලාගේ කන්දේ මේ උඩින් ඇවිල්ලා තියෙනවද පස් කඩන් ඇවිල්ලා? එහා පැත්තට අර නන්දයිලා ගෙවල් වල එහා පැත්තට අර ඇලක් තිබ්බ මතකද? ඒ පැත්තෙන් ඇවිල්ලානේ. ඒ පැත්තෙන් ටිකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න කාටවත් ගේකට වදින්න මොකක් කරවත් හානියක් වෙලා නැහැ. නමුත් පොඩි රැක් එකක් ගිහලා තියෙනවා මේ කන්ද උඩින් ටිකක් කිලෝමීටර් කියන්න බෑ කොයි පැත්තට කැරකේද කියලා. මේකින්ද තමයි මේ දවස් 4-5 කියන්න නැතුව ඉඳ කිව්වේ අර මේ ග්‍රාම සේවක නෝනයි අර සංවර්ධන මිස්ලා විලා අර පරිසර මේකෙන් තමයි ආවේ නැහැනේ පරිසර බලන්න. ඔව් බලන්න ආවේ නැහැ. ඒක එන්න විදියක් නැහැ මොකද ඊට වැඩිය ලොකු ඩැමේජ් තියෙනවා වෙන තැන් වලට. ඔව් අන්න ඒකනේ වැඩි. ඒකයි මුල්ලි. බය වෙන්න දෙයක් නැහැ යාළුවා ඔක්කොම එකම ආව. මේ අම්මලත් මේ ඉන්නේ සුදාලයි වගේ දෝනිලා ඔක්කොම අපේ ඉන්නවා මේ අම්මලාගේ අපේ ටිකයි ඔක්කොම 20ක් විතර ඉන්නවා 20ක් විතර ඉන්නවනේ. ඔතන ඉන්නේ කොහොඳයි නැත්තම් වෙන ඉස්කෝලේකට අර එහෙම දැම්මොත් මල ජූලියක් වෙනවා. ඔව් ඒක ලෙඩ රෝගවල හැමතැනම බඩ යනවාලු අපි ඉන්න විදිහට අනිත් මිනිස්සු ඉන්නේ නැහනේ. ඔව් ඒකයි වැඩි. ඒකින්ද අපි ඔක්කොම මෙහෙට ආවා ඉතින්. ඔව්. අයියරත් මේ ඉතින් අපි දවල් ගිහිල්ලා උයලා කාලා එහෙම ආයෙ මේ ආවමස. දැන් කෝල් එකක් ගන්න ලැබිච්ච එක ලොකු දෙයක් අප්පා. ඒක මම මේ බැලේ. ඔව් මේ බොහොම අමාරු මේ ෆෝන් charge කරගත්ත ටික. කරන්ට් එකක් නැහැ. කරන්ට් එක නෑ. කරන්ට් එක නෑ නේද? ඔව්. දැන් දවස් 10ක් විතර නෑ කරන්ට් එක. නෑ නේද? සෝමල්ලි. ඔය ටික හදායි කියන විදිහට හදන්නත් බෑ තියෙන කැඩලා බිඳලා තියෙන හැටියට අප්පා. මොකද මල්ලි? තියෙන කැඩලා බිඳලා තියෙන විදිහට කියන මේකට හදන්නත් බෑ ඉතින් නේද? ඔව් ඒකයි වැඩි ඔව්. හරි අය එහෙනම් මං තියන්නම් මේ